අපි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ ලස්සන අයිලන්ඩ් එකකට. කුවාලාලම්පුර වල අපි ඇවිද්දට පස්සේ අපි ඊළඟට යන්න හිතාගෙන හිටියේ මෙන්න මේ ලංකාවේ අයිලන්ඩ් එකට. මැලේසියාවල තියෙන ලස්සනම අයිලන්ඩ් එකක් තමයි ලංකාවේ අයිලන්ඩ් එක කියලා කියන්නේ. පැයයි විනාඩි 15ක් විතර වගේ කාලයක් වෙනකොට කුවාලාලම්පුර වල ඉඳලා ලංකාවේ අයිලන්ඩ් එකට අපිට ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි ලංකාවේ වලට ඇවිල්ලා ලංකාවේ වල නතර වෙන්න තෝරගත්තේ මේ විලා අබාදි රිසෝට් කියන එක. මේ රිසෝට් එක සිටි එකේ නෙවෙයි තියෙන්නේ. ටිකක් ඇතුළට වෙන්න නිදහස් පරිසරයක තමයි තියෙන්නේ. ඒක නිසා හරිම නිස්කලංකව හොඳ ඉඩකඩක් ඇතුව නිදහස් වටපිටාවක තමයි මේ රිසෝට් එක තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ටවුන් එකට ආවා රැට මොනා හරි කන්න කියලා හිතාගෙන. මැලේසියාවල අපි නැවතිලා ඉඳපු දවස් ටිකෙත් ෂවර්ම ගත්ත නිසා අපි දැන් අද රැටත් හිතුවා ෂවර්ම එකක් කන්න කියලා. පෙනුමිනුත් ලොකු වරදක් නැති නිසා අපි හිතුවා මෙතනින් ෂවර්ම එකක් අරගෙන කන්න ඕනි කියලා. ඊට පස්සේ අපි යන්න හිතාගෙන ඉන්නවා බයික් එකක් ගන්න. මොකද ලංකාවේ වල ඉන්න දවස් ටිකට අපි හිතන් ඉන්නේ බයික් එකක් රෙන්ට් එකට අරගෙන ඒකෙන් ඇවිදින්න. ඒක ගොඩක් ලේසි නිසා. ඊළඟට අපි රෑම රිසෝට් එකට ගෙනත් තියාගත්තා අපේ බයික් එක. එතකොට අපිට උදෙන්ම පුළුවන් අපිට ඕන තැනකට යන්න. ඉතින් දැන් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ අපි මීට කලින් අරගෙන නැති ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ තමයි පැරාසෙලින්. ලංකාවේ වල පැරාසෙලින් කරන්න ගොඩක් තැන් තියෙනවා. ඉතින් අපි තෝරගත්තා අපිට ගොඩක්ම කිට්ටු තැනක්. කවදාවත් මීට කලින් අපි පැරාසෙලින් කරලා නැති නිසා ඒ ගැන බයකුත් තිබුණා. ඉතින් බලමු. ටවුන් එකේ මුළු බීච් ඒරියා එකටම ගොඩක් පැරාසෙලින් කරන්න තැන් තියෙනවා. ඒගොල්ලොන්ගේ තියෙන එක එක පැකේජස් වලට අනුව තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. අපි පැරාසෙලින් කරේ බෝට් එකේ. ඒ කියන්නේ ලෑන්ඩින් එකත් ටේක් ඕෆ් එකත් දෙකම සිද්ධ වෙන්නේ බෝට් එකේදීමයි. අඩි 500ක් විතර වගේ උසකට යන නිසා මේ මුළු වටපිටාවම ගොඩාක් ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. විනාඩි 30ක් විතර තියෙන මේ එක්ස්පීරියන්ස් එක ගන්න අපිට රින්ගිට් 150ක් විතර වගේ ගියා. ඉතින් දැන් පැරාසෙලින් කරලා එහෙම ඉවර වෙලා අපි දැන් මේ දවල්ට මොනා හරි කන්න කියලා ටවුන් එකට ආපහු ආවා. අද අපි හිතුවා මැලේසියාවලට ආවේනික වුණු කෑමක් කන්න ඕනි කියලා. ඉතින් අපි ඕඩර් කළේ නාසි ලෙමාක් එකක්. පෙනුමෙන් නම් ලොකු වරදක් තිබුණේ නැහැ. හැබැයි රස අතින්නම් ටිකක් වෙනස්. අපිට ලංකාවේ කෑම වල දැනෙන තියෙන හුරු පුරුදු රසයක් නම් නෙවෙයි ඒකේ තියෙන්නේ. ඉතින් දැන් කෑමත් කාලා අපි ඊළඟට ටවුන් එකේ ටිකක් ඇවිදින්න හිතුවා. ලංකාවේ වල චොක්ලට්ුත් ඒ වගේම ලිකර් ගොඩක් ගණන් අඩු නිසා ගොඩක් කට්ටිය මෙහෙට එනවා ඒ දේවල් ගන්න. කලින් දවසෙත් මට බ්‍රෙක්ෆාස්ට් එක වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අද මම ඒක නිසා හිතුවා මේක වීඩියෝ කරන්න ඕනි කියලා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන දැන් මේ ඊළඟට යන්න හදන්නේ ගොඩක් ලස්සන තැනකට. ඇත්තටම මම කලින් කිව්වා වගේම බයික් එකක් කියන එක නම් ගොඩක්ම ලේසි දෙයක් මෙහි ඇවිදින්න. මොකද අපිට හිතෙන ඕනම තැනකට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට හිතෙන ඕනම වෙලාවක යන්න හරිම පහසුයි මේ බයික් එකක් කියන එක ලංකාවේ වල. ඉතින් දැන් මේ අපි කතාවෙන් ආවේ ස්කයි කැබ් එකයි ස්කයි බ්‍රිජ් එකයි එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. ඉතින් දැන් අපි මේ ඇවිදගෙන යන්නේ ස්කයි කැබ් එක පටන් ගන්න තැනට. අපි උදෙන්ම ආවත් මේ වෙලාවෙත් ගොඩාක් සෙනග හිටියා. ඉතින් පොලිමේ ටිකක් වෙලා අපිට බලාගෙන ඉන්න උනා අපේ අවස්ථාව එනකන්. අපි මේ ස්කයි කැබ් එකේ දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ ස්කයි බ්‍රිජ් එක බලන්න. ඇත්තටම මේක යන්න එක ගොඩක් පහසුයි. කාලය ගොඩක් ඉතුරු වෙනවා. ඉතින් අපි දෙන්නත් කේබල් කාර් එකකින් මේ යන පළවෙනි අවස්ථාව. ඉතින් මේකෙන් යති ගොඩාක් ලස්සනට අපිට වටපිටාව හොඳට බලාගෙන යන්න පුළුවන්. ටිකක් වැසි දවසක් වුණත් ටික වෙලාවකින්
ආපහු හොඳට පෑයව නිසා හරිම ලස්සනට අපිට වටපිටාව බලාගන්න පුළුවන් වුණා. මේ ස්කයි බ්‍රිජ් එක මීටර් 125ක් විතර දිගයි. ඉතින් ආපහු කේබල් කාර් එකේ එන්න පුළුවන් වුණත් පහළට භාගයක් දුරට එනකන් අපිට කැමති නම් නේචර් වෝක් එකේ එන්න පුළුවන්. ඉතින් අපි නේචර් වෝක් එක තෝරගත්තා මොකද අපිට වටපිටාව ගොඩක් බලන්න ලස්සනට පුළුවන් වෙන නිසා. මෙතන තියෙන ලව් පැඩ්ලොක්ස් දැක්කහම මට මතක් වුණේම ෆ්‍රාන්ස්. ඊට පස්සේ අපි යන්න හිතුවා 3D ආර්ට් බලන්න. ඉතින් කේබල් කාවල ගිහිල්ලා ඉවර වෙලා අපි ආවේ මේ 3D ආර්ට් බලන්න. මෙතන නම් ගොඩක් ලස්සනයි පොඩි ළමයින්ට බලන්න. ඇවිත් හිටපු ගොඩාක් පොඩි ළමයි හරිම ආසාවෙන් තමයි මේ පින්තූර ළඟ ඉඳලා ෆොටෝස් ගත්තේ. මෙතන එක ළඟ ගොඩාක් 3D ආර්ට්ස් තියෙනවා හරිම ලස්සන. ඉතින් ඒවා ඔක්කොම ටික අපි බල හිටියා ඊළඟට මෙතන තව ෂෝ එකකුත් තියෙන නිසා. ඉතින් මෙතන තියෙන ප්‍රොජෙක්ෂන් මැපින් එකත් බලන්න ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. ඒකට එක වෙලාවල් තියෙනවා. එන්ට්‍රන්ස් එකේම මේකේ තියෙන ෂෝ ටයිම් ටික දාලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට කැමති එකක් සිලෙක්ට් කරගෙන මේ ෂෝ එක බලන්න පුළුවන්. මේක ගොඩක් දිග ෂෝ එකක්. ඉතින් මම මේකෙන් තැනින් තමයි කිහිපයක් දාලා තියෙන්නේ. මං කලිනුත් කිව්වා වගේ පොඩි ළමයි ගොඩාක් ආසාවෙන් තමයි මේ මුළු ෂෝ එක ඉවර වෙනකම්ම වාඩි වෙලා බලාගෙන හිටියේ. දැන් මේ ෂෝ එකත් ඉවර වෙලා අපි ආපහු අපේ රිසෝට් එකට යන්නයි තමයි හදන්නේ. දැන් හවස් වෙලා තියෙන නිසාම අපි හිතුවා එකපාරම හොටෙල් එකට යන්න කලින් මොනවා හරි කාලම යනවා කියලා. ඉතින් මගදී හම්බුණු රෙස්ටෝරන්ට් එකකට තමයි අපි මේ ආවේ. ඉතින් අපි කන්න කියලා තෝරගත්තේ නාසි ගුරම් අයාම් එකක්. ඒ වගේම අයිස් මයිලෝත් අපි ඉන්නවා. ඉතින් මං කලිනුත් කිව්වා වගේ අපි ටවුන් එකෙන් පිටත තමයි ඉන්නේ. අපේ රිසෝට් එක ටවුන් එකෙන් එළිය තියෙන නිසා ගොඩාක් රෙස්ටෝරන්ට් මේ වටපිටාවේ නැහැ. මේ වටපිටාවේ ගොඩාක් ක්වොලිටි රෙස්ටෝරන්ට්ස් නම් අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපේ කෑම දෙක නම් ටිකක් වෙලා ගියා එන්න. දැන් අපි කාලා බලමු ඉතින් මොන වගේද මේකේ රහ කියලා. මේ කෑම එක ගැන කියනවා නම් ඇත්තටම ඒක රස නම් නැහැ. ඒ වගේම තමයි ගත්ත අයිස් මයිලෝ එකත් ගොඩක්ම තිත්තරහක් තමයි ආවේ.
කාලා ඉවර වෙලා අපි දැන් මේ හොටෙල් එකට ආවා. අද නම් ගොඩක්ම මහන්සි ඒ වගේම නිදිමතයි නිසා. මේ රිසෝට් එකේ හැම රූම් එකකටම හරිම ලස්සනට මේ පූල් එක පේනවා. හෙට ඉතින් ලංකාවේ වල ඉන්න අපි අන්තිම දවස වුණත් ආයෙමත් ලංකාවේ වලට එන්න නම් හරිම ආසාවෙන් තමයි ඉන්නේ.